මිසක් අඩු වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දාතර. Good morning. ඉතින් අද සෙන්සුරාදාකින් උදේම නැගිට්ටා. මොකද මට මගේ වැඩකට යන්න තියෙනවා. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක අද vlog එකක් share කරගන්නවා කියලා. ඉතින් අපි බලමු මම කොහෙද යන්නේ. අද කොහොමද මගේ වැඩ ටික වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මම දැන් ඒක හදන්න තියලා මම යනවා වොෂ් එකක් දාගන්න. ලෑස්ති වෙන්න ඕනේ. ලොකු වෙලාවක් නැහැ. මම හිතන්නේ මට විනාඩි 45ක් වගේ තමයි තියෙන්නේ. ලෑස්ති වෙන්න. අපි ඉක්මනින් ලෑස්තිලා එමු. හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ඔය විදිහට තමයි අද මගේ දවස පටන් ගන්න. ඉතින් උදේ 8:00ට මට අපොයින්ට්මන්ට් එකක් තියෙනවා මගේ S2 චෙක් කරගන්න. ඉතින් ඒකට යන ගමන් තමයි දැන් මම මේ ඉන්නේ. අපි බලමු ඉතින් එතන වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. මේ ඉලෙක්ට්‍රික් එකද බබා? සද්දයක් නැහැ නේ. අපි තැනට ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඉතින් දැන් රුමේනියාවේ ඉන්න ලාංකීය අපිට අපේම කියලා තැනක් තියෙනවා අපේ ඇස් පරීක්ෂා කරගන්න. මේක ගැන බහුතරයක් දෙනා දන්නව ඇති සිලෝන් අයිකෙයා ඔප්ටිකල්. තියෙන්නේ නම් බුකරෙස්ට් වල. හැබැයි තිමිෂෝරා ඉන්න අපිටත් chance එකක් හම්බුණා එයාලට කියලා S2 පරීක්ෂා කරගන්න. ඉතින් එදා දවසේ ආපු හැමෝගෙම S පරීක්ෂා කරේ එයාලා සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් මමත් සහභාගී වුණා මගේ S2ත් පරීක්ෂා කරගන්න. ඉතින් මේ තියෙන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. ඔන්න ඉතින් දැන් ඔයාලටත් පුළුවන් ලාංකීය අපේම තැනකින් ඔයාලගෙත් S පරීක්ෂා කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඉතාමත් සාධාරණ මුදලකට latest fashionable frames, lenses, cooling glasses, ඒ වගේම තමයි customized sunglasses. ඉතින් මේ දේවලුත් ඔයාලා කැමති විදිහට customize කරගන්න පුළුවන් සිලෝන් IKEA optical වෙතින්. කරගන්නකොට පැහැදිලි වෙනසක් වෙනවද කියන්නේ? එන්නේ පැහැදිලි නෑ. දැන් ගොඩාක් අපහැදිලිද? එම් දානවා නාන නිදාගන්න දෙන්න. අනිත් හැම වෙලාවම දැම්මොත් ඉතින් මට තිබ්බ එකම ප්‍රශ්නේ තමයි මට දුර පේන්නේ නැති එක. දුර පේනවා ටිකක් අඩුයි. ටිකක් බොඳ වෙනවා පැහැදිලි නැති ගතිය. ඉතින් දැන් ඒකටත් සොලියුෂන් එකක් හොයාගත්තා. ඔයාලා බලන්නකෝ වීඩියෝ එක ඉස්සරහා. ඉතින් යාලා ගාව latest fashionable frames ලොකු collection එකක් තියෙනවා.
එදා මට එයාලා කිව්වේ මගේ ඇස්වල ලොකු ප්‍රශ්නයක් නැහැ කිව්වා. පොඩි ප්‍රශ්නයක් තියෙනකෝ හැබැයි මට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කිව්වා. මම කණ්ණාඩි දෙක එක දිගට අවුරුදු 2ක්වත් පාවිච්චි කරොත්. ඉතින් කොහොම හරි ඇස් දෙක චෙක් කරගෙන මං ගියා මගේ මූණට මැච් වෙන ලස්සන ෆ්‍රේම් එකක් සිලෙක්ට් කරගන්න. ඉස්සරහට ඉතින් මගේ බ්ලොග් බලන අයට බලන්න පුළුවන් මගේ අලුත්ම වෙනස. ෆ්‍රේම් එකත් සිලෙක්ට් කර ගත්තට පස්සේ ඉතින් දැන් මට මෙයාලා මේ කියලා දෙන්නේ මගේ කණ්ණාඩි දෙක හැදෙන්න ඕනේ කොහොමද කියලා. රිෆ්ලෙක්ට් කරනවා මේ ලෙන්ස් එක. පොඩි ප්‍රමාණයක් රිෆ්ලෙක්ට් කරනවා. හැබැයි මේකේ ලොකු ප්‍රොටෙක්ෂන් එකක් නැහැ. UV එක ගත්තාම අල්ට්‍රාවයලට් එක ගත්තාම ඒ ලෙන්ස් එක සාමාන්‍යයෙන් 380 වගේ වෙනවා ෆිල්ටර් එක. UV ප්‍රොටෙක්ෂන් එක හොඳ ලෙවල් එකක තියෙනවා. හැබැයි බ්ලූ ලයිට් එක ලොකු ප්‍රමාණයකින් ෆිල්ටර් වෙන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් එකක් පත් කරලා දෙන්න බ්ලූ ලයිට් එක. UV එක අපේ හැදෙන නැචරල් ලෙන්ස් එකෙන් ඇබ්සෝබ් කරලා නවත්ත ගන්නවා. මෙයාට UV එක ඇබ්සෝබ් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඒක ඕවර් ගියාදා මේ වගේ ඉතින් හරිම හොඳ ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් එක්ක සිලෝන් අයිකියා ඔයාලට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මේ වගේ දෙයක් තිමිෂෝරවල ඕගනයිස් කරපු එකට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එතනදී එදා මගේ වැඩ ටික සිද්ධ වුණේ. ඉතින් දැන් අපි මේ ගෙදර යන ගමන් එදා කොහොම හරි මගේ හිතේ කොනක පොඩි අයිඩියා එකක් තිබ්බ මෙයාත් එක්ක චුට්ටක් එළියට යන්න. මොකද මෙයාව ලේසියෙන් එළියට ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි විශේෂයෙන් නිවාඩු දවසට. ඉතින් මම හරිම ආසාවෙන් හිටියා ඉන්දියන් බිස්ට්‍රෝ එකකින් ගිහිල්ලා කන්න. අපි ගෙදරට ගෙන්නගෙන කාලා තියෙනවා. නමුත් මම හරිම ආසයි එතනට ගිහිල්ලා කන්න. ඊට පස්සේ ඉතින් අයියා කිව්වා ඉන්දියන් බිස්ට්‍රෝ එකකින් අපි කාලා තියෙන හින්දා මෙහෙම අලුත් රෙස්ටොරන්ට් එකක් දාලා තියෙනවා නමස්තේ කියලා. අපි අද ඒකෙන් try කරමු කියලා. ඉතින් අපි දෙන්න ගියා එතනට. අපි දෙන්න යනකොට ඒක ඒ වෙලාවෙත් ඕපන් කරලා නැහැ. ඉතින් අපිට ඒ හින්දා ඉන්න උනා විනාඩි 25ක් විතර. මොකද එයාලා කිව්වා තව විනාඩි 25කින් 20කින් විතර එන්න. එයාලා ඒ වෙලාවේ තමයි හට් එහෙම දිගෑරලා ඒ වෙලාවේ තමයි ඕපන් කරන්නේ එයාලගේ රෙස්ටොරන්ට් එක. ඒක නිසා ඉතින් අපි දෙන චුට්ටක් සෙන්ටර් එක වටේ ඇවිදලා අවුවත් සැරයි හරිම රස්නේ. ඉතින් අපි ගියා කූල් මොන හරි ඩ්‍රින්ක් එකක් ගන්න ඕනි කියලා. ඉතින් අපි දෙන්න ගියා මිල්ක් ෂේක් එකක් බොන්න. මිල්ක් ෂේක් නෙවෙයි මම නම් ගියේ බබල් ටී එකක් ගන්න. හැබැයි මෙහි තිබ්බ බබල් ටී එක මට සෙට් උනේ නැහැ. ඒ හින්දා අපි දෙන්නම මිල්ක් ෂේක් එකක් ගත්තා. ඉතින් රෙස්ටොරන්ට් එක ඕපන් කරනක අපි දෙන්නත් එක මෙතනට වෙලා හිටියා. එළියේ ඉන්නත් බෑ. අවුවත් සැර වැඩි හින්දා හරිම රස්නේ හින්දා ඉතින් අපි දෙන්න මෙතනට වෙලා හිටියා. මෙයා ඔහොම දැන් පාඩුවේ හිටියට මෙයාව හරිම අමාරුයි එළියට ගන්න අම්මෝ නිවාඩු දවසට මෙයාව එළියට අරන් යනවා කියන්නේම දම්වලක් දාලා බෙල්ලෙන් ඇදන් යනවා වගේ. හරිම අකමැති එයාට ඕනේ ගෙදරට වෙලා ඇඳට වෙලා හරිම නිදහසේ පාඩුවේ ටීවී එකක් බලාගෙන එහෙම ඉන්න. දැන් ඉතින් වෙලාවත් හරි ඉතින් අපි දෙන්න ගියා දැන් නමස්තේ රෙස්ටොරන්ට් එකට. ඉතින් ඒ වෙලාවේ තමයි යාලා ඕපන් කරේ. ඕපන් කරපු ගමන් අපි තමයි මුලින්ම ඇතුළට ගියේ. ඉතින් ඇතුල් වුණ ගමන් හරියට නිකන් මාව අමුතු ලෝකෙක අතරමං වුණා වගේ දෙයක් තමයි උනේ. මොකද මේ රොමේනියන් කල්චර් එකත් එක්ක මේක ඉන්දියන් රෙස්ටොරන්ට් එකක්නේ. ඉතින් ඉන්දියන් තීම් එකට හදලා තියෙන්නේ අර රොමේනියන් කල්චර් එකත් එක්ක මෙහි ගොඩක් වෙන්නේ කැතලික් දේවල්
බලන තැන චර්ච් ඒ වගේ දේවල් නේ. ඉතින් මේ වගේ බුදු පිළිමයක් එතකොට ඔය ගණ දෙවි රූපයක් එහෙම දකින්න නැහැ. ඉතින් මේ රෙස්ටොරන්ට් එක ඇතුළට ගියාම මට දැනුණේ ඇත්තටම අර ලංකාවේ තියෙන හැඟීම. අපේ ලංකාවේ ඉතින් අපි කොහෙට ගියත් එහෙම වෙනසක් නැහනේ. ඉතින් ඒ ලංකාවේ හැඟීම තමයි මට එතනදී ඇතුළේදී දැනුනේ. අනේ හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම තමයි එයාලගේ කෑමත් අපි හයි රෙකමන්ඩ් කරනවා. මොකද හරිම රසයි කෑම. ඉතින් ඔයාලත් ගිහිල්ලා නැත්තම් තිමිෂෝරවල ඉන්න කට්ටිය ඔන්න ඉතින් සෙන්ටර් එකේ තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. අනිවාර්යෙන් එතනට ගිහිල්ලාම එයාලගේ කෑම try කරලා බලන්න. හරිම රසයි. අනික තව දෙයක් හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් තමයි ඉන්නේ. අපි දෙන්න ඉතින් මුලින්ම ගොඩක් දේවල් ගත්තේ නැහැ. මොකද අපි දන්නේ අපිට කන්න පුළුවන් වේද, වැඩි වේද, මදි වේද කොහොමද කියලා. මදි වුණොත් අපිට ගන්න පුළුවන්. ඉතුරුනොත් ඉතින් අපරාධයක්නේ. ඉතින් මට ආසාව තිබ්බේ මම හරිම ආසයි ඉන්දියන් විදිහට ඉන්දියන් රෙස්ටොරන්ට් එකකින් බිරියානි කන්න. ඉතින් මම ගත්තේ බිරියානි එකක්. අයියා ගත්තේ බටර් චිකන් එකත් එක්ක බටර් නාන් රොටි දෙකක්. ඉතින් එයාගේ බටර් චිකන් එකත් එක්ක බටර් නාන් රොටි එකත් මාරම රසයි. ඒ වගේම තමයි බිරියානි එකත් චිකන් බිරියානි එකක් ගත් ඒකත් ඒ වගේම මාරම රසයි. බත් වලට වඩා ඇත්තම කතාව තිබ්බේ චිකන්. සෑහෙන චිකන් තිබ්බ බිරියානි එකේ. ඉතින් අපි දෙන්න හොඳ වෙලාවට මේ විදිහට ගත්තේ මොකද තව ගත්තනම් අපි try කරන්න කියලා ඇත්තටම අපිට කන්න බෑ. මේ ගත්තු ටික බොහොම අමාරුවෙන් අපි දෙන්න ඉවර කරේ. ඒකත් වැඩි වුණා. අපිට ගුලාබ් ජාමුන් try කරන්න ඕනි කියලා හිටියා. හැබැයි අපි දෙන්න අර කාපු දේවල් වැඩි. ඒ හින්දා අපි ආයි ඉතින් මුකුත් ගන්න ගියේ නැත්තම් අපි දෙන්න හරිම ආසාවෙන් හිටියේ ගුලාබ් ජාමුන් කන්න ඕනි කියලා. අන්තිමේට අපිට ඒක කන්න හම්බුනේ නැහැ. අපිට මේ දෙක සෑහෙන්න වැඩි වුණා. කාලා ඉතින් අපිට ආයෙ ගුලාබ් ජාමුන් නම් කන්න බඩේ ඉඩක් තිබ්බේ නැහැ. ඔන්න ඉතින් ලස්සනට මුලින් තිබ්බ ටේබල් එක දැන් ඔක්කොම හිස් කරලා තියෙන්නේ. අපි ඉතින් කොහොම හරි අමාරුවෙන් හරි ඉතින් ඔක්කොම ටික කෑවා. ඉතින් ගත්තු ටික නාස්ති කරන්න බැහැනේ අපරාධනේ. ඉතින් අපි දෙන කොහොම හරි කමන්නේ කියලා දෙන්නත් එක්ක ඉතින් කෑවා. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි මේ හදන්නේ. අපි දැන් යනවා ගෙදර. අපි ගෙදර නෙවෙයි ගියේ මුලින්ම අපි ගියේ අයියලා ගෙදර. මෙයාට කොණ්ඩේ කපා ගන්න ඕනි කිව්ව හින්දා ඊට පස්සේ මෙයා කොණ්ඩෙත් කපා ගත්තට පස්සේ ගෙදර වතුරත් ඉවරයි. ඉතින් අපි දෙන්න වතුරත් අරගෙන දැන් තමයි ඉතින් ගෙදර යන්නේ. හෙල්මට් එක ගලලා දෙන්න.
ලස්සන වෙලාලද පිටිපස්ස අය ආය හෙල්මට් එක දාගන්න. ඉතින් අපි දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව 6:50යි. 4:10 වෙලාව. ඉතින් උදේ 8යි කාලට විතර ගෙදරින් ගිය පාර දැන් තමයි ආවේ. ඉතින් මං අද උදේ ගියේ මට අපොයින්ට්මන්ට් එකක් තිබ්බා මගේ S2 චෙක් කරගන්න. චූටි ප්‍රශ්නයක් තියෙන ලොකු දෙයක් නැහැ. චූටි ප්‍රශ්නයක්. ඉතින් ඒකට පොඩ්ඩක් මට කන්නඩි දෙකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ওই විදිහට තමයි අද දවස ගත වුණේ. කොහොම හරි මේ මම මගේ අපොයින්ට්මන්ට් එකෙන් පස්සේ මෙයා ගියා කොන්ට කපා ගන්න මේ සැලොන් වල කොහෙවත් නෙවෙයි. අයියා ගෙදර මොකද මේ දෙන්න මාරුවට කොන්ඩ කපාගෙන කියන්නේ මේ අයියයි කපනවා අයියා මේ කපනවා. ඉතින් මේ දෙන්නම එකම දවසේ තමයි හැම පාරම කොන්ඩ කපන්නේ. ඉතින් එහෙට ගිහිල්ලා දෙන්නත් එක්ක කොන්ඩෙත් කපාගෙන දැන් තමයි ඉතින් ගෙදර ආවේ. එහෙනම් ඉතින් අද දවස ওই විදිහට තමයි මගේ ගත වුණේ. ඉතින් අපි ආයෙමත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අද දවස ඇත්තටම ගත වුණේ කිසිම ප්ලෑන් එකක් නැතුව. අපිට උදේ ප්ලෑන් එක විතරයි තිබ්බේ අපොයින්ට්මන්ට් එකට යන්න ඕන එක. අනිත් කිසිම දෙයක් ප්ලෑන් එකක් නැතුව කරේ. චුට්ටක් ඇවිදින්න ගියා, එළියට කන්න ගියා. මොකද ගොඩ කාලෙකින් තමයි මම මෙයාත් එක්ක තනියම මේ ඔහොම එළියට ගියේ. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Bye.